නුස්සා. Hi guys. ඉතින් කොහමද හැමෝම හොඳින් ඉන්නවද? ඉතින් ඔන්න අද අලුත් වීඩියෝ එකක් කරන්න යන්නේ. ඉතින් අලුත් වීඩියෝ එකකට අලුත් යාළුවෙක් හම්බුණා අපිට. ඉතින් මේ අද ග්ලව්ස් එකක් එහෙම දාලා ඉන්නේ. වැඩේ පෙන්නන්න මොකද්ද කියලා ඉස්සරහට. ඉතින් අනිවාර්යෙන් වීඩියෝ එක ඉවරනකම් බලන්න. ඒ වගේම channel එක subscribe කරන්න. මේ වීඩියෝ එක ගැන ඔයා අනිවාර්යෙන් ඔයාගේ අදහස් අනිවාර්යෙන් comment කරන්න. ඒ වගේම like කරන්න, තව කෙනෙක්ට බලන්න අනිවාර්යෙන් share කරන්න. අපි මූ අල්ලන විදිය තමයි මං හිතන්නේ මේ කියන්නේ. මූ අල්ලන විදිය මං දැකපු විදිය තමයි මෙතනින් අල්ලලා මෙන්න මෙහෙන් අල්ලනවා. ඒක මචං හරියට දන්නේ නැතුව අපි අල්ලන්න ගියොත් එහෙම මූට හානියක් වෙනවා. ඒ වගේම අපිටත් හානියක් වෙනවා. දැන් අපි බයයි මූ මේකෙන් විදිය කියලා. ඒ වගේම මේ ඒ අනිත් එක තමයි ගොඩක් අපි බයට මූව තදින් අල්ලන්න ගියොත් මූට හානියක් වෙන්න පුළුවන්. ඒ හින්දා මේ අපි මේ වගේ එකකට ගමු. මූව මේ මෙහෙම එකකට ගන්න ලේසි මූව. ඔන්න මේ අපි ගත්ත මූව මේකට අතට ගන්න ගිහිල්ලා මේ අර මූටත් හානියක් වෙනවට වැඩිය හොඳයි මේකට ගන්න එක කියලා හිතලා ගත්තේ. මේ මෙයා පොඩ්ඩක් මේ වෙලාවේ මේ කලබල වෙලා ඉන්නේ. ඊතල කලුවර තැන්වල තමයි ඉන්න කැමති මුන් ගොඩක් අර මේ හැංගිලා ඉන්නේ. ඉතින් මේ අපි මූව ඒ වගේ තැනක තියමු. දැන් අපි මූ කොහෙ හිටියද කියන එක දන්නේ නැහැ. දැන් මූ එළියට ආව අපි ගෙනත් දැම්මට පස්සේ කොහේ හරි හැංගිලා ඉඳලා තමයි මේ එළියට ආවේ. මේ කොහෙ හිටියද කියන එක දන්නේ නැහැ. අපි ඒ හින්දා මේ ඒ වගේ තැනකට දාමු. එතකොට මේ ඉඳීනේ. අපි මෙතෙන්ට මූ දාමු. ඔන්න දැම්මා. දාපු දෙන ටිකක් කියලා ඉන්නවා. ආයෙ හැංගෙනවා. කොහේ හරි දැන් ඔය මචං බලන්නේ හැංගෙන්න දැනම් මූ. සීතල අර මේ තැන්වල තමයි ගොඩක් ඉන්නේ. සීතලයි අර මොකක් හරි ගුලක් ඇතුලේ තමයි රිංගලා ඉන්නේ ඉතින්. සමහරට පොඩි පොඩි කෘමි සත්තු කනවා ඇත්තේ මූ අපි හරියට දන්නේ නැහැ ඉතින්. මේ දැන් මූට හරියන තැනක මූ හොයාගයි දැන් ගිහිල්ලා. මේ අපි බලමු දවසක ආයේ මූ ඉන්නවද හොයාගන්න පුළුවන්ද පේන්ට් ඉන්නවද කියලා දැන් අපි බලමු ආයේ. එහෙනම් අපි මෙතන වීඩියෝ එක ඉවර කරනවා මචං. එහෙනම් අනිවාර්යයෙන්ම මචං channel එක subscribe කරන් යන්න. ඒ වගේම වීඩියෝ එක like කරන්න, තව කෙනෙක් වීඩියෝ එක බලන්න share කරලා දෙන්න. එහෙනම් හැමෝටම ජය වේවා. තව ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් හැමෝටම සරණයි.